මේ ලෝකයේ කිසිම දවසක අවසන් නොවේ කියලා මට හිතන යුද ගැටුම් එකයි තියෙන්නේ. එයන් කිසිවක් නැවෙයි ඊශ්‍රායල පලස්තීන ගැටලුව. එක මට වැඩිපුරම තහවුරුණේ මං ඉතා මෑතකදී කියව්වා A very short history of the Israel-Palestine conflict. ඉලාන් පපේ විසින් රචනා කරපු මේ පොත විශේෂයෙන් ඉලාන් පපේ කියන්නේ හයිෆාවල උපත ලබා පසේ ටෙල් අවීව් හීබ්‍රූ විශ්වවිද්‍යාලයෙන් අධ්‍යාපනය ලබපු දේශපාලන සහ ඉතිහාසය පිළිබඳව විචාරකයෙක්. ඔහුගේ මේ කෘතිය තුළ උත්සාහ කරනවා ඊශ්‍රායල පලස්තීන ගැටලුවට බලපාපු ඓතිහාසික හේතු සහ විශේෂයෙන් පළවෙනි ලෝක යුද්ධය සහ දෙවන ලෝක යුද්ධය කොහොමද බලපෑවේ මේ ගැටුමට සහ 2000න් පස්සේ එක්සත් ජනපදය මොනෑම ආකාරයකටද මේ ඊශ්‍රායල පලස්තීන ගැටලුවට මැදිහත් වුණේ කියන එක ගැන ඔහු යම් විචාරශීලී කෘතියක් නිකුත් කරලා තියෙනවා. මම කැමති නැහැ මේ පොතේ තියෙන හැම කරුණක් ගැනම කතා කරන්න. නමුත් මම කතා කරන්නම් මේ ඊශ්‍රායල පලස්තීන ගැටලුව පළවෙනි ලෝක යුද්ධයේ සිට දෙවන ලෝක යුද්ධය දක්වා කාල පරාසය තුළ මොනෑම ආකාරයකටද විකාශනය වුණේ කියන එක. සාමාන්‍යයෙන් මට හැඟෙන විදියට මේ ඊශ්‍රායල පලස්තීන ගැටලුවට බලපාපු ප්‍රධානතම හේතුව තමයි මේක වැඩිපුර කවුරු කතා නොකරන දෙයක්. නමුත් 1911 නොවැම්බර් 20 ඒ වෙනකොට මහා බ්‍රිතාන්‍යයේ විදේශ අමාත්‍යවරයා විදියට කටයුතු කරපු ආතර් බැල්ෆර් කියන සාමිවරයා ලියුමක් යවනවා එංගලන්තයේ හිටපු සුප්‍රකට ව්‍යාපාරිකයෙක් යුදෙව්වෙක් වෙච්ච රොස්චයිල්ඩ්ට මේක වචන 67ක ලියුමක්. මේ ලියුමෙන් බැල්ෆර් සාමිවරයා කියන්නේ නුදුරේම දිනක මහා බ්‍රිතාන්‍යයේ මැදිහත් වීමෙන් යුදෙව්වන්ට නිදහසේ ජීවත් විය හැකි භූමි භාගයක් අප ලබා දෙනවා කියලා. විශේෂයෙන්ම මේ ඉල්ලීමට ඒ වෙනකොට එක්සත් ජනපදයේ ජනාධිපතිවරයා විදියට හිටපු හැරි ට්‍රූමන් පවා සහාය පළ කරනවා. මේකට බලපාපු හේතුව තමයි පළවෙනි ලෝක යුද්ධය ආරම්භ වෙන කාල සීමාව වෙනකොට විශේෂයෙන්ම 20 වන සියවසේ ආරම්භය වෙනකොට මුළු ලෝකේ පුරාම ආර්ථික සමාජීය සහ දේශපාලන බලය සහ ඒ හැකියාව යුදෙව්ව ළඟ තිබුණේ. විශේෂයෙන්ම එක්සත් ජනපදයේ ගත්තොත් එක්සත් ජනපදයේ විශේෂිත ව්‍යාපාරිකයෝ විදියට හිටියා රොකෆෙලර් වගේ කෙනෙක්. ඒ වගේම එංගලන්තයේ හිටියා රොස්චයිල්ඩ් වගේ ව්‍යාපාරිකයෝ. නිසා ඔවුන් නිතරම බලපෑම් කරා දේශපාලන අධිකාරියට යුදෙව්වන්ට නිදහසේ ජීවත් විය හැකි භූමි කඩක් නිර්මාණය කරලා දෙන්න කියලා. ඒකේ ප්‍රතිඵලයක් තමයි මේ ආතර් බැල්ෆර්ගේ මේ ලියුම පස්සේ කාලික බැල්ෆර් ප්‍රකාශනය නැත්නම් බැල්ෆර් ඩෙක්ලරේෂන් විදියට එළියට එන්නේ මෙන්න මේ වචන 67 ලියුම. කොහොම හරි මේ සිදුවීමෙන් පස්සේ විශේෂයෙන්ම පළවෙනි ලෝක යුද්ධය අවසන් වුණාට පස්සේ 1919 දී ජාතීන්ගේ සංගමය පාවිච්චි කරලා මහා බ්‍රිතාන්‍යය මැන්ඩේට් එකකින් එහෙම නැත්නම් අධිකාරී පත්‍රයකින් ඒ වෙනකොට පලස්තීන භූමියේ අයිතිය තමන් යටතට ගන්නවා. මොකද යුද්ධයට කලින් මේක ඔටෝමන් තුර්කීන් ළඟ තිබුණේ. නමුත් යුද්ධයෙන් පස්සේ මහා බ්‍රිතාන්‍ය අධිකාරී පත්‍රයකින් මේක ලබා ගන්නවා. මෙන්න මෙතනදී සුවිශේෂී සිද්ධියක් වෙනවා. 1919 වෙනකොට පලස්තීන භූමියේ ජනතාවගේ ජන සංයුතිය තිබ්බේ මෙන්න මේ විදියට. ඉස්ලාමීය එහෙම නැත්නම් මුස්ලිම් ජාතීන් 90%ක් පමණ ජීවත් වුණා. 8%ක් පමණ තමයි යුදෙව් ජනතාව හිටියේ. හැබැයි 1919 දී එංගලන්තයේ මේක පවරාගත්තට පස්සේ හිට්ලර්ගේ බලපෑම නිසා යුරෝපයේ අතරමං වෙලා හිටපු බොහෝ යුදෙව්වෝ පලස්තීන භූමියට එන්න පටන් ගත්තා. ජර්මනියෙන්, හංගේරියාවෙන්, රුමේනියාවෙන්, ප්‍රංශයෙන් වගේ රටවල් වලින් යුදෙව්වෝ විශාල ප්‍රමාණයක් පලස්තීනයට එන්න පටන් ගත්තා. මේ නිසා දෙවන ලෝක යුද්ධය අවසාන වෙනකොට 1947 වගේ කාල සීමාව වෙනකොට අර මම මුලින් කිව්වා 90% ජන සංයුතිය වෙනස් වෙලා තිබ්බා. මුස්ලිම් ජනතාව 52%කුත් යුදෙව් ජනතාව 36%ක් විදියට. දැන් දෙවන ලෝක යුද්ධයත් අවසන් වෙනවා. දෙවන ලෝක යුද්ධය අවසන් වුණාට පස්සේ එක්සත් ජාතීන්ගේ සංවිධානය හරහා UN resolution එකක් අරගෙන එනවා මහා බ්‍රිතාන්‍යය. අපි මේ රෙසොලූෂන් එකට කියන්නේ රෙසොලූෂන් නම්බර් 181. එහෙම නැත්නම් 181 වෙනි රෙසොලූෂන් එක. මේ රෙසොලූෂන් එකේදී විශේෂිත කාරණයක් කියනවා. මම ඒක ඒ විදිහටම කියවන්න රෙසොලූෂන් එකේ තියෙන විදිහටම. United Nations Resolution 181 adopted on November 29th, 1947 proposed the partition of Palestine into separate Arab and Jewish state. මේක තියෙන වැදගත් කතාව තමයි 36% of the Jewish
population will take 56% of the territory, 52% of the Islamic population or majority will take only 42% of the territory. මෙන්න මේක තමයි ප්‍රශ්නේ වුණේ. 36ක් වෙච්ච යුදෙව් ජනතාවට පලස්තීන භූමියෙන් 52ක් ලැබෙනකොට 56ක් ලැබෙනකොට 52ක් වෙච්ච ඉස්ලාමී ජනතාවට එහෙම නැත්නම් බහුතරයේ හිටපු මුස්ලිම් ජනතාවට පලස්තීන භූමියෙන් ලැබුණේ 36ක භූමි කඩක් විතරයි. මෙන්න මෙතනින් තමයි යුද්ධ ගැටුම පටන් ගත්තේ. 1947 අවසාන භාගයේ වෙනකොට විශේෂයෙන්ම මේ UN රෙසලූෂන් එකෙන් පස්සේ අර මම මුලින් කිව්ව මැන්ඩේට් එක අතහරිනවා මහා බ්‍රිතාන්‍යය. ඉන් පස්සේ 1948 දී ඊශ්‍රායලයේ කියන යුදෙව් රාජ්‍ය බිහි වෙනවා මැද පෙරදිග. ඒක බිහි වෙච්ච දවසට පහෝදා සිටම යුද්ධයක් ආරම්භ වෙනවා. මේ යුද්ධය නිසා ඒ වෙනකොට පලස්තීන භූමියේ හිටපු මුස්ලිම් ජනතාව 75000ක් අනාථයෝ බවට පත් වෙනවා. එහෙම නැත්නම් සරණාගත කඳවුරු වලට යනවා. 1947 අද 2026 ඒ සරණාගත ප්‍රමාණය මිලියන 6 දක්වා වැඩි වෙලා තියෙනවා. දැන් ඔබට තේරුම් ගන්න පුළුවන් බැල්ෆා සාමිවරයාගේ ලියුම ඉන් පස්සේ ජාතීන්ගේ සංගමය හරහා මේක අධිකාරී පත්‍රයකින් පවරාගත්ත මහා බ්‍රිතාන්‍යය. ඉන් පස්සේ 1947 දී UN resolution 181 එක අරගෙන ඇවිල්ලා මේක ජන සංයුතියට සාධාරණයක් නොවන විදියට පලස්තීන භූමිය දෙකකට වෙන් කරා. ඉන් පස්සේ 1948 නැවත වරක් එක්සත් ජනපදයේ මහා බ්‍රිතාන්‍ය සහ යුරෝපීය රටවල් මූලිකත්වය අරගෙන ඊශ්‍රායලයේ කියලා භූමියක් යුදෙව් භූමියක් මැද පෙරදිග මුස්ලිම් රාජ්‍ය මැද පිහිටුව. මෙන්න මේ සියලුම කරුණු නිසා 2025 2026 වෙනකොට මේ පලස්තීන භූමියේ මුස්ලිම් සරණාගතයින්ගේ ප්‍රමාණය මිලියන 6කට වැඩි වෙලා තියෙනවා. ඔවුන් සරණාගත කඳවුරු වල ඉන්නේ. ඔවුන්ගේ ජීවිතයක් නැහැ. ඔවුන්ගේ ජීවිතය කොයි වෙලාවෙද කියලා විශ්වාසයක් නැහැ. ඉතින් මේක තමයි ඊශ්‍රායල පලස්තීන ගැටුම. මම අර මුලින් කිව්වාගේ මේ පොතේ මීට වඩා වැදගත් කරුණු සාකච්ඡා වෙනවා. කොහොම හරි මේ A Very Short History of the Israel-Palestine Conflict, Ilan Pappé.